හනිමූන් එකට වාසිද? මහී මොකද කියන්නේ? කෙල්ලේ. මහී. නෝනිගෙන් ඈත්තලා ඉඳපල්ලා. හනිමූන් යන්න බරු බාණ්ඩයක් ඇවිල්ලා කොල්ලෝ. සෞදවට ආදීන් පාදන්සලත් තිබ්බලු අඩෝ නෝ බං විසීකෙද දන්සලේ බෝඩ් එක කියවන්නේ නැතුව දන්සලේ අක්කගෙන් කඩලද කියලා ඇහුවා. කඩලද කියලා ඇහුවා. අඩල නෙමෙයි දී මොනවද තිබේ. පොඩ පුන්නක්කු කවල යවන්න ඇති. අහි මොකද වෙන්නේ ලයිව් නැද්ද අද? නෝනිගෙන් ඈත්තලා ඉඳපල්ලා. like කරන්න subscribe කරන්න follow කරන්න මම මහන්සිලා ඇවිල්ලා ඉන්නේ. අද කරන්න දෙයක්වත් නැහැ අපිට විශේෂයෙන් match බලන්න මැරෙන්න event මොකුත් ඇත්ත cover කරන්න. අම්මට උඩ මේ මොකක් අඩෝ හනිමුන් යන්න බරු බාණ්ඩයක් ඇවිල්ලා කොල්ලෝ. මේ රවුල කපලා ඉන්නේ පොඩ්ඩක් මූණ දාලා වගේ ඇති ගණන් ගන්න එපා මචං. රවුල කැපුවා මේ රවුල හරි වදයක් බම් මේ මාස්ක් එක දාගෙන රවුලත් එක්ක අමාරුයි. එතන රවුල පොඩ්ඩක් කැපුවා දැන් පොඩ්ඩක් මූණ මහතට පේනදී ගණන් ගන්න එපා මචං. තමයි අපි අංගෝ ලයිව් එක පැත්තට මේ බලපන් කොලෝ හනිමුන් එකට වාසිද? මහී මොකද කියන්නේ? කෙල්ලේ. මොකද කියන්නේ මේක වාසියක්ද? ඔයා මේක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. අපිට මේක පිටින් උනත් ඉන්න පුළුවන් අවුලක් නැහැ. අන්ටි මොකද කියන්නේ? අයිස් ගහුවලුද? අයි මම කුඩු ගහලා වගේද බං? පැටියෝ කොහොමද? ආ? ගුඩුස්සනවා බං? ඒ කුඩු ගහලා වගේද බම්මා? මේකට කීයක් යනවාද ජේ 4200ක් දිනා ස්පින් දාමුද? පොර හෝ මොකද? මොකද්ද? මෙයා අපිට එවලා තිබ්බනේ. මේක මේක කිට් එකක් විතරයි අපිට නැත්නම් අනිත් කිට් ඔක්කොම තියෙනවක. මේක කලින් එව්ව එකක්ද මේ ආයෙ බෑක් කරලා තියෙන්නේ. වොලට් එකට එවලාද? නෑනේ. මේ කිට් එක අපිට නැද්ද? කට එකට එවලා නෑ. මඩ ෂෙනාමල්ලි ඔල්ලා කලින් ඔක්කොම දුන්නලු. ඒත් මේ කිට් එක කලින් දුන්නද? මේ නයිට් කිට් එක බලහන් ඇඳ අඩේ මහී මේ ඇඳකුත් තියෙනවා පිටිපස්සේ. අඩෝ ඔබලට මතකද මං ගිය සතියේ කිව්වා වෙඩින් එකට කලින් හනිමුන් ගන්න ඕනේ කියලා. ගරීනට ඒක ඇහුණා බා. ගරීනට ඒක තේරුණා බා. ගරීන ඔබ මගේ කවා. බලන්න මතකද මං කිව්වා බදින්න කලින් හනිමුන් ගන්න ඕනේ කියලා. ගරීන මට ෆුල් සපෝටිව් මචං. ගරීන love you bro. much love bro. පට්ට මං හිතන්නේ ට්‍රිබල් ලේයර් මෙට් එකක් දීලා තියෙන්නේ. සුපිරි මචං view එකක් තියෙනවා. සුපිරි කාමරයක් දීලා තියෙන්නේ. ලෑලි තියෙන්නේ හැබැයි හෙල්ලේ සද්දේ. ලෑලි පොඩ්ඩක් අවුල් නේ ලෑලි ගෙදර පොඩ්ඩක්. හනිමූන් එක ලයිව් එකේ ඕනෙලු. බට මම වෙනම සයිට් එකක් හදලා ඔබට ලින්ක් එක දෙන්නම් ෂේප් එක only fans වගේ. යම් පොඩි කමටද මුන්ගේ කමෙන්ට් යකෝ. අපි ස්පින් බාරක් දාමු මේකට ලයිව් එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා බාරක් දාන්න මල්ලි. ඔය කියලා වෙනසක් නැහැ.
Okay. Thank you. මොකද්ද බංගේ? ඕ බෑක්පැක් එක ආව පළවෙනි ස්පින් එකෙන්ම. තරජි යමතේ කුදසයි. කැලි 150ක් ඕනේ. ලයික් කරලා බලලා කොලෝ. අන්න අපි මෙම්බර්ස්ලා විලා සදෙව්. මොකද වෙන්නේ කොලෝ? මාස්ටර් ගේලු. ඔව් බා සින්ඩා මගේ ගේ සයිඩ් එක මචං. ගරීනා 10 වෙනි මේ ලබන මාසේ 10 වෙනිදා වෙනකන් ගෙමුත් නෑ. ඒයි. දැන් මං කොල්ලේ දිනු මොනවද දෙන්නේ? මචං දැන් මේ බලමුකෝ. කොහොමද දිනන්නේ නැහනේ බං උඹලා. ගහනවා කියලා ගහුව කට්ටි දින්න නම් මගේ මට ජෙම් අලුතෙන් টොප් අප් කර කර දෙන්න වෙන්නේ බං ගිෆ්ට්. ඉතින් බොරුවට පළවෙනි ස්පින් එකේම බෑක්පැක් එකක් දීලා මම උමතු කරා මචං. මේක මරු බම් මම මේකට එන ආසයි බා. ආසියා. අඩුවට දෙන්න මේක කෑලි දැන් මට මචං 120න් 30න් විතර අන්න බෑක්පැක් එක ආයාවා. කෑලි 30ක් වාසි. Tanya, thank you bro donations වලට. අර වැඩේට හොඳ නිසා මොකද්ද බ්‍රදර්? කස්ටම් ඕනේද දෙන්නම් බසා හැබැයි ඉතින් ගහපන්. අහි සින්ඩත් එක්ක සෙට්ලු. මට සින්ඩා විශ්වාසයි බා. ඌ මගේ මල්ලි බා. හරිනේ ඔය කරේ තියලා. දැන් කෑලි වලින් මම බම්බු ගහන්නද කරීනා? අහි are you ready? Bro Jania, thank you bro. like කරන්න කොලෝ. ඇති මේ අයිස් ස්පින් කරන්නේ බම්බු ගන්නද? කෝ කිට් එක ඕපන් උන්නේ නැහනේ. මේ කැලි මචං තව මොන හරි ඉවෙන්ට්ස් වලට අපිට යූස් කරන්න පුළුවන්ද? Hey, what the fuck? අබඩු ඕපන් නලාවා. Mama Lasti David Bosa, thank you for the donations. Thank you Jania and Damit for the donations. Arigato. වෙන ගන්න එකක් දා ගන්නලු. මේක සැර වැඩි. මේකෙන් වැදුණු රිද්දනවද තියාතු එයාට? නිල් පාට ගන්න එකක් දාගමුද බා? ඕකට ජොකෙක් දාපල්ලු. මෝඩයක් එක් නේ ඔබ. රැට නයිට් එකට ඇඳුමක් ඇඳගෙන මොකාද යකෝ ජොකා දින්නේ? උඹ එනක ඉතින් මේක කරලා ජොකා පිටින් නිදාගනින්.